කරන්න හිටියේ මේක නෙමෙයි යාළුවනේ. අද කරන්න හිටියේ සුදුරුණු ගලවන වැඩේනේ. නමුත් ඔයගලන්ට පේනවා ඇති මේ අද වහිස්ස වගේ වහින්න තියෙන්නේ. පොඩි වහිපොතකුත් එනවා දැන්. ඒක නිසා අපි අද පළතුරු ටිකක් කඩන්න තමයි අද අපි කල්පනා කරේ. ඒක නිසා අපි මේකට කියන්නේ සුසීනේ. සුසීනේ කියලා ඒවයිත් වර්ග ගොඩක් තියෙනවා. මේක ටිකක් මේකේ පොත්ත හරි සොෆ්ට් එක තව එකක් තියෙනවා තද එක මේක හරි රසයි ගොඩක් මේ පැන් රසයි මේකෙන් ජෑම් හදන්නත් පුළුවන් ගොඩක් අය මේ ජෑම් හදනවා මේකෙන් ලික හදනවා අපි නම් ඉතින් මේක පළතුරක් විදියට කනවා වැඩිපුර තිබුණොත් ඉතින් අපි ජෑමුත් හදනවා එහෙනම් අපි අද මේවා ටිකක් තමයි කඩන්නේ ඕගොල්ලන්ට පෙන්වන්නේ අද ඒක තමයි පේස්කේ කඩන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මේකත් ඉතාලියේ තියෙන රසම පළතුරක් පේස්කේ කියන්නේ. මේකෙනුත් ජෑම් හදන්න පුළුවන්. ඒ වගේම මේ ඉතාලියේ තියෙන මිල අධික පළතුරු වලින් එකක් තමයි පේස්කේ කියන්නේ. එතකොට මේ ගස් හරි අමාරුයි හදාගන්න කියන්නේ මේ ටික කාලයක් යනකොට ගස් සවුත් වෙනවා. ඒක නිසා ගොඩක් ඒකට ට්‍රීට් කරන්න ඕනේ. කොළ හැලෙන කාලට වෙනම ට්‍රීට් එකක් තියෙනවා. ඊට පස්සේ වින්ටර් සීසන් එක ඉවර වෙනකොට තව ට්‍රීට් එකක් තියෙනවා. ඊට පස්සේ මල් වෙන කාලට එහෙම වගේ. එහෙම කරේ නැත්තම් මේ වගේ හොඳ පළදාවක් ගන්න අමාරුයි මේ ගස් වලින්. පළතුරු වැඩිකමට අත්ත පොළොවටම ඇවිල්ලා තියෙන්නේ. ඒ දැන් පළතුරු කඩපුවාම තමයි මේක පොඩ්ඩක් උඩට එන්නේ. මේ දවස්වලේ ගොඩාක් හොඳ අස්වැන්නක් අපිට හම්බුණා මේ පේස්කේ ගහේ. අදට ඉතින් මේ අපේ පළතුරු මේ අස්වැන්න නෙලීම අදට ඉවර කරනවා. ඉදිරියටත් දවස් ගානේ ඔයගොල්ලන්ට වීඩියෝ අපි දාන්න බලාපොරොත්තු වෙනවා. අපි ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා අපිට සහයෝගයක් දෙයි කියලා. අපේ channel එකට බොහොම ස්තුතියි